හෙලෝ ගයිස් මම අද පළවෙනි වීඩියෝ එකෙන් ගෙනාලා තින්නේ හරියටම Windows 11 වල පාටිෂන් බෙදෙන හැටි. මේ පාටිෂන් බෙදෙන විදිය එච්චරම අමාරු නෑ Windows 11. හරි ගයිස් මුලින්ම මතක් කරලා ඉන්න ඕන අනිවාර්යෙන් අපිට subscribe 100 වලට යන්න කොහොම හරි අපිට පොඩි support එකක් දෙන්න. ඒ වගේම ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක join වෙන්න. හරි ගයිස් එහෙනම් අපි යමු අපේ වැඩි කතා නැතුව වීඩියෝ එකට. සර්ච් බාර් එකට ගිහිල්ලා විදියට කම්පියුටර් මැනේජ්මන්ට් කියලා සර්ච් කරගන්න. හරි ගයිස් මේ විදියට කම්පියුටර් මැනේජ්මන්ට් කියලා සර්ච් කරගත්තට පස්සේ දැන් ඕපන් දෙන්න. ඕපන් දුන්නට පස්සේ ඔයාලට වෙනදී මෙන්න මේ විදිහේ පොඩි ඉන්ටර්ෆේස් එකක් මෙන්න මේ විදිහට මෙන්න ස්ටෝරේජ් කියලා තියෙන තැන මෙතන පේන ඇති ඔයාලට ඩිස්ක් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ඩිස්ක් මැනේජ්මන්ට් කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන Acer C කියලා එකක් තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් Dell එකක් වගේ යූස් කරනවා නම් මෙතන තියෙන Dell C කියලා. ඔයාලට පුළුවන් මෙතන ඒක නේම් එක අදාළ වෙන්නේ නැහැ මෙතන. හරිද ගයිස් මුලින්ම කියන්නේ රයිට් ක්ලික් කරලා මෙන්න මේ විදිහට shrink volume කියන එක දෙන්න. මේ විදිහට පොඩි වෙලාවක් යන්නේ පොඩ්ඩක් load වෙන්න. හරි ගයිස් මුලින්ම මම මෙතෙන්ට දෙනවා MB 100ක් උදාහරණයක් වශයෙන් MB 100ක් දීලා මේ විදිහට shrink කරන්න. shrink දුන්නට පස්සේ ටික වෙලාවක් යයි මේක හැදෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා unlocated කියලා. ඊට පස්සේ ආයෙත් මේ විදිහට right click කරලා new simple volume කියලා දෙන්න. ඊට පස්සේ පෙන්නන ඇති welcome to the new simple volume wizard කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට next කියන බටන් එක දෙන්න. next කියන බටන් එක දුන්නට පස්සේ මම මේ විදිහට මේ තියෙන්නේ ඉතින් මේ විදිහට වාට ඕන නම් කැමති ගානකට වෙනස් කරගන්න පුළුවන් 96ක්ද 97ක්ද මේ විදිහට මම 99ම දාලා තියාගන්නවා. ඊට next දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන කැමති ඉංග්‍රීසියක් අපිට දෙන්න. හරිද guys මම මෙතන දෙනවා G කියලා දෙනවා. හරි guys ඔන්න ඊළඟට මේ විදිහට next දෙන්න. ඊට පස්සේ ආයෙත් finish දෙන්න. ඊට පස්සේ guys ඔන්න මේ විදිහට පේන දේ message එක තව ඔයාලට පොඩි මේ volume G කියලා එකක් add උනායි කියලා. ඔන්න ඔය විදිහට guys file explorer එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් this PC කියන එකේ මෙන්න මේ විදිහට new volume G කියලා එකක් add වෙලා තියෙනවා. hey guys අද මගේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කොහොම හරි අපිට subscribers 100ක් හදාගන්න ඕනේ. එහෙනම් හැමෝම අනිවාර්යෙන් හැමෝටම share කරන්න. හරි guys එහෙනම් හැමෝටම good luck.